අද අපි කතා කරන්නේ වර්තමාන සමාජයේ බහුල රෝගයක් බවට පත් වෙලා තිබෙන වාත කණ්ඨක නැත්නම් පතුල් කවලිකා ප්‍රදාහය නැත්නම් ප්ලාන්ටා පැසිලයිටිස් කියන රෝගී තත්ත්වය ගැනයි. මේ රෝගය ගැන විස්තර කියනකොට ඔබට හිතෙන්න පුළුවන් මොකක්ද මේ රෝගය කියලා. විශේෂයෙන්ම ඔබ අහලා ඇති ගොඩක් කට්ටිය ඉන්නවා උදේට නැගිට්ටාම අඩිය තියන්න අමාරුයි. ගොඩක් වෙලා ඇඳෙන් බැහැලා අඩිය තියලා ඇවිද ගන්න බැරුව ඉන්න බොහොමයක් රෝගීන් ඉන්නවා. ඒ රෝගයට තමයි මේ විශේෂයෙන්ම මේ වාත කණ්ඨක පතුල් කවලිකා ප්‍රදාහය ප්ලාන්ටා පැසිලයිටිස් කියන රෝගී තත්ත්වයේ ලෙසට අපි හඳුන්වන්නේ. විශේෂයෙන්ම ප්ලාන්ටා පැසියා කියන ඒ ප්‍රාවරයේ තියෙන පරිහානියට ලක්වීමක් නිසා තමයි කියන්නේ ඩීජෙනරේටිව් චේන්ජස් ඇතිවීම නිසා තමයි මෙම රෝග තත්ත්වය ඇති වෙන්නේ. විශේෂයෙන්ම මෙම රෝග තත්ත්වය ඇති වුණාට පස්සේ විලුඹ ප්‍රදේශයේ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව, එම ප්‍රදේශයේ අල්ලන විට වේදනාව, ඒ වගේම බොහොමයක් රෝගීන්ට උදෑසන නැගිට්ටට පස්සේ අඩිය තියලා ඇවිදීමේ අපහසුතාවය මෙම රෝග තත්ත්වයේදී ඇති වෙන්න පුළුවන් ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම රෝග තත්ත්වයේ උත්සන්න වීමේදී විලුඹ ප්‍රදේශයේ පවතින වේදනාව ඇඟිලි කරු ප්‍රදේශය දක්වා පැතිරෙන්න පුළුවන්. ඒ වගේම පාදයේ ඉහළ ප්‍රදේශය දක්වා මේ වේදනාව පැතිරී යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සමහරක් රෝගීන්ගෙන් දැකලා තිබෙනවා මේ රෝග තත්ත්වයේ උත්සන්න වීමේදී හිටගෙන සිටීමේදී පවා සමහර රෝගීන් ඉන්නවා ඇවිදින විට ගොඩක් වෙලාවට මේම රෝග තත්ත්වයේ උත්සන්න වීමේදී ඉතා අපහසුතාවයක් දක්වනවා. ඒ වගේම පාදයේ අධික වේදනාවක් ඇති වෙනවා. මෙම රෝගය සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැන සඳහන් කිරීමේදී විශේෂයෙන්ම බාහිරින් අපි තෙල් වර්ග, පත්තු වර්ග, ඒ වගේම බෙහෙත් තම්බලා ඒ තම්බපු වතුරට ඒ වාත කණ්ඨකයේ සෑදුණු පාදය දමා තැබීමෙන් එම ස්ථානයේ ඒ පරිහානියට ලක්වුණු ප්ලාන්ටා පැසියා සෛල නැවත යථා තත්ත්වයට ලබා ගැනීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි වර්තමානයේදී අපි කෘත්‍රිම ජීවන රටාවට පුරුදු වීම නිසා කෘත්‍රිම ආහාර ලබා ගැනීම ඒ වගේම අධික ලෙස වෛද්‍ය උපදේශයකින් තොරව කැල්සියම් අඩංගු කෘත්‍රිම දේවල් ලබා ගැනීම තුළින් ශරීරයේ පවතින කැල්සියම් ප්‍රතිශතය වැඩි වීම තුළින් ඒ වගේම රුධිරයේ පවතින යූරික් ඇසිඩ් ප්‍රතිශතය වැඩි වීම තුළින් ඒ වගේ දේවල් මේ පරිහානියටපත් වුණු ප්ලාන්ටා පැසියා වගේ තැන්වල තැන්පත් වීම නිසා තමයි මේ රෝග තත්ත්වයේ උත්සන්න භාවයට පත්වීම සඳහා බලපාලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ රෝග තත්ත්වයට ගොදුරුණු පුද්ගලයාට සාර්ථක දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී අපි අභ්‍යන්තර ಔಷಧ වගේම බාහිර ඖෂධත් ලබා දෙනවා. අභ්‍යන්තර ඖෂධ ලබා දීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝග තත්ත්වය නිසා ශරීරයේ වාත පිත්ත කප කියන දෝෂ තත්ත්වයන් විෂම තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට මේ දෝෂ තත්ත්වයන් නිවැරදි තත්ත්වයට පත් කරලා මල මූත්‍රා නිවැරදි ආකාරයට බැහැර කිරීම සඳහා තමයි අපි දේශීය වශයෙන් සකස් කරපු කසය වර්ග, ගුලි වර්ග, කල්ක වර්ග, චූර්ණ වර්ග ලබා දීම තුළින් පොදුවේ ශරීරයේම තියෙන දෝෂ සමතුලිත තත්ත්වයට පත් කරලා ඒ විලුඹ ප්‍රදේශයේ ආශ්‍රිත වේදනාව, කැක්කුම, ඒ වගේම අඩිය තැබීමේදී තියෙන අපහසුතාවය කියන රෝග ලක්ෂණ අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බාහිරින් ඖෂධ ආලේප කිරීමේදී අපි ඒ ස්ථානයට තෙල් වර්ග ආලේප කරනවා. ඒ වගේම දේශීයව විවිධ ඖෂධ යොදාගෙන සකස් කරපු ඉතා වටිනා පත්තු වර්ග පවතින ඒ වගේ පත්තු අපි ආලේප කරනවා. ඒ වගේම තමයි විවිධ දේශීය ශාක යොදාගෙන ශාකවල කොළ, පොතු ඒ වගේ දේවල් යොදාගෙන සකස් කරන මැල්ලුම් වර්ග බාහිරින් ආලේප කිරීම තුළින් මේ වගේ රෝග තත්ත්ව ඉතා ඉක්මනින් සුව කරගන්න පුළුවන්. මේ පතුල් කවලිකා ප්‍රදාහයට ලක් වූ රෝගියෙකුගේ පාදයක් මේ ඖෂධීය ද්‍රව්‍ය යොදාගෙන තඹාගත්තු මේ අවගාහ සේදයක් තමයි මේ කරන්නේ. මේ බෙහෙත් තම්බල ඒ වතුරට මේ පතුල් කවලිකා ප්‍රදාහයේ තියෙන පාදය අපි ගල්වලා තබනවා. මේ විනාඩි 20ක් 30ක් පමණ කළ යුතුයි. මද උණුසුමින් කරන්නේ, ගොඩක් රස්නෙන් කරන්නේ. ගොඩක් රස්නෙන් කරොත් ඒ පතුල් කවලිකා ප්‍රදාහයේ තියෙන ඒ මාංශ පේශි වලට හානි වෙන්න පුළුවන්. මුලින්ම මේ ප්‍රතිකාරය අපි මේ වගේ රෝගියට කිරීම තුළින් ඒ පතුල් කවලිකා ප්‍රදේශයේ ඒ ප්ලාන්ටා පැසියා කියන ඒ කොටසේ තියෙන ඒ පරිහානියට ලක් වූ කොටස් පටල කොටස් ඊටාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ස්ථානයේ තියෙන
ඒක අනවශ්‍ය ද්‍රව්‍ය අපි අර කලින් කතා කරා වගේ කැල්සියම් වර්ග ඒ වගේම යුරික් ඇසිඩ් වගේ තැම්පත් වෙලා තියෙන දේවල් ඒ ස්ථානෙන් ඉක්මනින් ඉවත් කර ගැනීමේ හැකියාවත් අපිට පවතිනවා. මේ ප්‍රතිකාරය විනාඩි 20ක් 30ක් පමණ කිරීමෙන් පසුව ඉන් අනතුරුව අපි මේ පාදය අපි ඒ වතුරෙන් හොඳට තෙත මාත්තු කරලා ඉන්න අනතුරුව අපි බාහිරින් තෙල් වර්ග ආලේප කරලා අපි දේශීයව සකස් කරගත්තු පත්තු වර්ග මැල්ලුම් වර්ග ආලේප කිරීමෙන් පසුව නිවැරදි ආකාරයට බන්ධන යෙදීම තුළින් මෙම රෝගය නිවැරදි ආකාරයට සුව කරගන්න පුළුවන්. මේ ආකාරයට ඉන්න අනතුරුව මේ ස්ථානයේ අපි තෙල් වර්ග ආලේප කරනවා. විශේෂයෙන්ම මෙහිදී මේ යටිපතුල් ප්‍රදේශයේ මේ ස්ථානයේ මෘදුව ස්පර්ශ කිරීම තුළින් මේ රෝගය ඊටාම ඉක්මනින් සුව කරගන්න පුළුවන්. මේ ස්ථානයේ මෘදුව විනාඩි 5ක් පමණ ප්‍රමාණ කාලයක් මේ ස්ථානයේ මෘදුව ස්පර්ශ කළ යුතුයි. තදින් ස්පර්ශ කිරීම මගින් අර පතුල් කවලිකයේ පරිහානියට ලක් වූ එම කොටස් නැවත යථා තත්ත්වයටපත් වීම ප්‍රමාද කරනවා. මෘදුව ස්පර්ශ කිරීම තුළින් මේ තෙල් වල තියෙන ඖෂධීය ගුණය අවශෝෂණය කිරීම තුළින් එම පතුල් කවලිකාව ඉක්මනින් යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. මේ විනාඩි 5ක් පමණ කිරීමෙන් පසුව අපි පත්තු වර්ග ආලේප කළ රෙදි කැබැල්ලක් මේ ආකාරයට සකස් කර පතුල් කවලිකේ ආවරණය වෙන පරිදි මේ ආකාරයට යොදනවා. ඉන් අනතුරුව මේ ස්ථානයේ අපි බන්ධනය යොදනවා. මෙහිදී විශේෂයෙන්ම අපි කලින් සාකච්ඡා කළා වගේම බන්ධන යෙදීමේදී මෘදු බන්ධනයක් තමයි යෙදිය යුත්තේ. සම ප්‍රමාණයට ඒ කියන්නේ ගොඩක් තද වෙන්නේ නැති වෙන විදිහට. මෙහිදී විශේෂයෙන්ම අපි මෙම විලුඹ අස්ථියට විවේකයේ ලැබෙන පරිදි මේ ආකාරයට කුඩා සකස් කළ පතුරු දෙකක් දෙපැත්තෙන් තමයි තවත් පතුරු දෙකක් දෙපැත්තෙන් තබා මේ ආකාරයට බන්ධනය යෙදීමෙන් මේ විලුඹ අස්ථියට මනා ලෙස විවේකයේ ලැබීම තුළින් මේ පතුල් කවලිකයට පරිහානියට ලක් වූ ඒ සෛල කොටස් ඊටාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන විට මේ ආකාරයට බන්ධනය යෙදීම ඊටාම වැදගත්. එමගින් තමයි මේ අපි බාහිරින් ආලේප කරපු ඒ තෙල් වර්ග, ඒ වගේම පත්තු වර්ග අපි බිහිර ආලේප කරන්න බලාපොරොත්තු වෙන මැල්ලුම් වර්ගවල ඖෂධීය ගුණ අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ආකාරයට අපි බන්ධනය දීමෙන් පසුව මේ කීප විටක් කිරීම තුළින් මේ වගේ පතුල් කවලිකාවේ පවතින මේ වාත කණ්ඩක කියන රෝගය ඊටාම ඉක්මනින් අපිට සුව කරගන්න පුළුවන්.